මහතුමා හරි. ඇයි මේ පැමිණිල්ලක් දාන්න? ඔව් විශේෂයෙන්ම මේ ඊයේ දවසේ නම් සමාජ මාධ්‍යයක් පාවිච්චි කරලා එකක් අනිත් පැත්තෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදත් පාවිච්චි කරලා අමූලික අසත්‍ය බොරු ජනගත කරමින් ඉන්නවා. ඒකත් එක්ක සිදුවෙන එක පැත්තකින් දරුවන්ට සිදුවෙන පීඩාව මානසික බිඳ වැටීම් අනිත් පැත්තෙන් දේශපාලන ව්‍යාපාරික රජයකට කරන අපහසුතාවයන් පිළිබඳ පැමිණිල්ලක් දාන්න තමයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම ආවේ. විශේෂයෙන්ම මේ වෙනකොට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය අපේ ආණ්ඩුව විශේෂයෙන්ම පහුගිය ආණ්ඩු කරගෙන ආපු මෙරටේ විනාශකාරී ක්‍රියාවන් සම්පූර්ණ විනාශ කරලා මර්ධනය කරලා ජනතාවාදී පාලනයක් මේ වෙනකොට බිහි කරමින් අපි ඉන්නවා. විශේෂයෙන්ම මේ රටේ කුඩු වදුර තුරන් කරමින් ඉන්නවා, පාතාලේ මඩමින් ඉන්නවා, මේ රටේ නීති හරියට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ හමුවේ දැන් අපිට පේනවා හිටපු පාලකයෝ සහ යාළගේ කල්ලි කණ්ඩායම් වියරුවට වැටිලා ඉන්නවා. වියරුවටපත් වෙලා දැන් ඒ කට්ටිය ප්‍රහාර එල්ල කරන්න දේශපාලන පක්ෂ වලට විතරක් නෙවෙයි දැන් දරුවන්ට පවා ප්‍රහාර එල්ල කරන්න ආරම්භ කරලා තියෙනවා. ඉතා කනගාටුවෙන් කියන්න ඕනකම තියෙනවා. දැන් අපිත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉතිහාසයේ ඉඳන් මේ රටේ වංචාවට දූෂණයට පාතාලයට එරෙහිව කුඩු වලට එරෙහිව අපි විවේචනය කරා. නමුත් මේ දේශපාලන අපි විවේචනය කරනකොට සාමාන්‍ය දරුවෝ ඉලක්ක කරගත්තේ නැහැ. මේ අද තියෙන දූෂිත දේශපාලන ක්‍රමයක් අනුගමනය කරපු පාලකයන් විසින් අද කුඩා දරුවන් පවා විවේචනයට ලක් කරමින් ඔවුන් මානසික බිඳවැටීම් වලට ලක් කරමින් ඔවුන්ගෙනුත් පරිගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි වෙනවා. ඒ වරප්‍රසාද පාවිච්චි කරලා ඇති කරන පුවත් විකෘති කරමින් සමාජ මාධ්‍ය යාළගේ ගෝලබාලයන් විසින් හසුරවනවා. ඒ අනුව දැන් මම මේ කතා කරන්න ආවේ විශේෂයෙන්ම මගේ දරුවා ඉලක්ක කරලම නෙවෙයි. නමුත් අපි දකිනවා දරුවන්ට අනාගතයක් හදන්න තමයි ජාතික ජනබලවේගයේ උත්සාහ ගන්නේ. එසේ තිබේදී ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච සිද්ධියක් පදනම් කරමින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරණන් විසින් අපේ දරුවා ඉලක්ක කරමින් විශේෂ අසත්‍ය ප්‍රකාශන ගණනාවක් සිදු කරනු ලැබුවා. මගේ දරුවා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙන ගන්නු ලබන්නේ විශේෂයෙන්ම කීර්තිමත් පාසලක්. අපේ දරුවා තාම අඩු ගානේ O level විභාගෙවත් ලියලා නැහැ. දරුවෙක් ඒ දරුවා අයිස් මද්ද්‍රව්‍ය වලට බැහැ වෙලා සහ ඒක ප්‍රචාරය කරමින් තවත් විවිධ චෝදනා නගමින් සමාජ මාධ්‍ය තුල ඊටාම අසත්‍ය ප්‍රවෘත්තියක් නිර්මාණය කරනු ලැබුවා. අපි දකිනවා මේවා දේශපාලන උමනාවට නිර්මාණය කරන දේවල්. අපි හිතනවා ඒක වඩාම හොඳයි විදුහල්පතිතුමාගෙන් අහන එක. එහෙම සිද්ධියක් වුණාද? පොලිසියෙන් එහෙම සිද්ධියක් වුණාද කියලා පොලිසියට පැමිණිලි දාන්න එපා කියලා බලපෑම් කරමින් ඉන්නවා කියලා සමාජ මාධ්‍ය තුල ප්‍රවෘත්ති මවමින් තිබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සහිතව ඒවා කවුද ප්‍රවෘත්ති පළ කරේ, කවුද ඒවා මුදා හැරියේ, සමාජ මාධ්‍ය කවුද කටයුතු කරේ කියන කාර්යය අද අපි පැමිණිල්ලක් හැටියට කරනු ලැබුවා. දැන් ඔවුන්ට පුළුවන් ඇවිල්ලා කියන්න මේ වගේ අසත්‍යතාවය ඔවුන්ට පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැතුනොත් නීතියට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් අපි දකිනවා අපි කියන්න කැමති මේ රටේ හිටපු දූෂිත දේශපාලඥයන්ට දේශපාලන ගනුදෙනුව අපිට දරා ගන්න ඉවස ගන්න පුළුවන්. නමුත් මේ රටේ දරුවන්ගේ අනාගතේ එදත් ඔයාලා විනාශ කරා අදත් ඒක විනාශ කරමින් තිබෙනවා. ඒක අපිට පැහැදිලිව පේනවා. කුඩු වලින් කරන විනාශය වලට අමතරව මාධ්‍ය ඇතුළේ මේ රටේ දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න එපා කියලා එක කාරණයක් හැටියට දෙමව්පියෙක් හැටියට මම මතක් කරන්න කැමතියි. මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න මාධ්‍ය පාවිච්චි කරන්න ඒක වැරදි. ඒ වගේම දේශපාලන බලය අවභාවිතා කරන එක පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරන එක වැරදි. ඒ වගේම මම මතක් කරන්න කැමතියි. දැන් ජනාධිපතිතුමා ඇතුළු අපි රජයක් හැටියට මේ වෙලාවේ හැප්පෙමින් ඉන්නේ මේ රට විනාශ කරපු බලවේගات එක්ක. කුඩු නැමැති බලවේගයත් එක්ක පාතාලෙත් එක්ක හැප්පෙමින් ඉන්නවා. දූෂිත දේශපාලඥයන්ට එරෙහිව සහ දූෂිත දේශපාලඥයොත් එක්ක හවුල් වෙච්ච සමහර සමාජ තීරුන් එක්ක හැප්පෙමින් ඉන්නවා. අන්නේ හැප්පීම අනිත් පැත්තෙන් දැන් අපිටපත් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ බලවේග විසින් ඔක්කොම මේ හැප්පෙන දේශපාලන අධිකාරියට එරෙහිව විවිධ චෝදනා නගන්න පටන් අරන් තියෙනවා. විවිධ අභූත චෝදනා නගනවා. ඒක අපිට විතරක් නෙවෙයි දැන් අපේ දරුවන්ටත් ඒක එල්ල වෙමින් තියෙනවා. දරුවන්ගෙනුත් පරිගන්නා ස්වභාවයට ඒක එල්ල වෙමින් තියෙනවා. පෞල් පරිසරයන් විනාශ කරන්න උත්සාහ ගන්නවා. නැති සම්බන්ධතා මවමින් අනියන් සම්බන්ධතා තියෙනවා කියලා එහෙන් ඒ පැත්තෙන් එනවා. මූල්‍ය චෝදනා තියෙනවා කියලා ප්‍රකාශ කරන්න මහන්සි ගන්නවා. අපිට පේන්නේ ඔවුන්ට අවශ්‍යයි මේ නව රජයක් කළු රජයක් නැත්තම් කළු දේශපාලඥයෝ ඉන්නවා කියලා මතු කිරීමේ උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම මේ මොහොතේ මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම අපේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක ප්‍රබලව වැඩ කරන කණ්ඩායම් බොහොම ප්‍රවේශම් වෙනවා මේ දූෂිත කල්ලිත් එක්ක එක්ක ආයුධයක් දාලා අල්ලන්න පුළුවන් එක්ක අපේ පාසලට යන නොදරුවාගේ බෑග් එකකට කුඩු ටිකක් දාලා අල්ලන්න පුළුවන් එවැනි කුමන්ත්‍රණ මේ සිදුවීම් හරහා අපිට පෙන්වුම් කරමින් තියෙනවා. ඉතින් අපිට සිදු වෙලා තියෙන පරිස්සමින් මේ දූෂිත බලවේගයන් වලට මුහුණ දෙන්න. කොහොම නමුත් අපි මේ බලවේගයන්ට කියන්න කැමතියි. නුඹලා මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න. මේ රටේ තරුණයන්ගේ අනාගතය විනාශ කරන්න ආපු කුඩු අනිවාර්යයෙන්ම මේ රටේ මර්ධනය කරලා දානවා. මැඩලා දානවා. ඒක කිසිදු කෙනෙකුට මේ රටේ දරුවෝ පිළිගන්න ඉඩ තියන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙනකොට තමයි ඒකට ක්‍රියාත්මක වෙන බලවේගයන් වලට මෙවැනි විදියට අවලාද නගන්නේ මේ රටේ දරුවන්ගෙන් පරිගන්න සූදානම් වෙන්නේ.
ඉතින් මේ රටේ සමස්ත දරුවන්ගේ අනාගතය ගොඩනැගීම අද වෙනකොට අනුර කුමාර දිසානායක සහෝදර ප්‍රමුඛ අපේ රජයේ කරුවර මත පැටවිච්ච වක්කීමක්. උඹලා මේ නගන චෝදනාවලට ආපස්සට අපි හැරෙන්න සූදානම් නැහැ. ඒ වගේම නුඹලා කරපු සොරකම් වංචා දූෂණ අයිතුලස හම්බ කරපු සියලු දේපල මේ රටේ නීති හමුවට ගෙනල්ලා මේ රටේ රාජසන්ත කරලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා. එතකොට කුපිත වෙලා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා ගහලා සමාජ මාධ්‍ය වලින් ගහලා මේ ගමන නවත්තන්න බෑ. මේට වැඩි දුෂ්කර තත්ත්වයන් හමුවේ දේශපාලනය කරපු ව්‍යාපාරය. ඉතින් අද මේ රටේ ජනතාවගෙන් මම ඉල්ලන්නේ මේක තේරුම් ගන්න ඕනේ. මේ රට සුද්ධ පවිත්‍ර කරලා මේ රටේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට ගොඩනගලා දෙන්න හදනකොට දරුවන්ට අනාගතයක් හදන්න හදනකොට කුඩුකාරයෝ කුපිත වෙලා, හොරු කුපිත වෙලා, පාතාලේ කුපිත වෙලා දැන් මේ දේශපාලන ව්‍යාපාරයේ මඩ ගොහරුවක ඔබවන්න මේ හදාගත්ත මොන හරි ගමන අවලස්සන කරන්න නාමයන් කැත කරන්න ඒ විදිහට මේ ඔවුන්ගේ බලයන් සහ මාධ්‍ය අවභාවිතා කරමින් ඉන්නවා. අපිට තියෙන මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ සාධාරණ යුක්ති සහගත මාධ්‍යට තව ඉඩකඩ විවර වෙන්න ඕනකම තියෙනවා. නමුත් මේ අවභාවිතාවන් කිරීමට මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට දන්නා උත්සාහයන් පරාජය කළ යුතු තිබෙනවා. ඉතින් අපි කියන්න කැමති දැන් විරුද්ධවාදීන් ඔක්කොම එක රොත්තකට ඇවිල්ලා අවසන් ගමන යන ගමනේ කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙන ස්වභාවයක් අපිට පේනවා. සමහරු දැන් දන්නවා නීතිය ක්‍රියාත්මක වුණාම ඔවුන්ට අත්පත් වෙන ඉරණම ඔවුන් දන්නවා. ඉතින් යන යකා කොරහත් කඩාගෙන යනවා වගේ සමහරු පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ හැසිරෙන්නේ ඉතා වියරුවෙන් කියන එක අපි පැහැදිලි කරන්න කැමතියි. කොහොම නමුත් අද අපි පැමිණිලි ඉදිරිපත් කරා. ඒ පැමිණිල්ල අපි හිතනවා සාධාරණ විවාහකට ලක් වෙයි කියලා. ඒ හින්දා මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න අපිට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ දරුවන්ගේ අනාගතය ජනතාවගේ අනාගතය ගොඩනගන්න අපි රජයක් හැටියට සූදානම් කියන පණිවිඩයත් මේ මොහොතේ අපි දෙන්න කැමතියි. ඔව් මෙහෙමයි. දැන් කොහොම නමුත් දැන් අපි වසර ගමන නිමා වෙනකොට අපි සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත්තා කියලා විපක්ෂයේ නගන චෝදනාවලින්ම පැහැදිලි. කලබල වීමෙන් පැහැදිලි. එකතු වීමෙන් පැහැදිලි. වසර 76ක් ගිහිල්ලත් වෙන්වෙන්ව එනකොටාගත්ත විපක්ෂයක් අද එක ගොඩකට වැට්ටුවේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. කවදාවත් නැති තත්ත්වයකට කට්ටියටපත් වෙන්න සිද්ධ වුණා. දැන් ඒ කට්ටිය දන්නවා වියරුවෙන් හැසිරෙන්නේ. දැන් මේක දන්නවනේ මේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා. මේක ආපස්සට හරවන්න බෑ කියලා දන්නවා. ඉතින් විවිධ උපක්‍රම උත්සාහ ගත්තත් අපිට කියන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක වීම නවත්තන්නේ නැහැ. අපරාධ පසුපස හඹා යාම නවත්තන්නේ නැහැ. මේ රට හදන ගමන නවත්තන්න කිසි කෙනෙකුට බෑ. මේවට ජනතාව වෙනතර වැඩි ඒකරාශී වෙනවා විතරක් නෙවෙයි ඒකරාශී කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දැඩි ලෙස අපි ගන්න සූදානම් කියන පණිවිඩය මේ මොහොතේ දෙනවා. චාමර සම්පත් මන්ත්‍රීවරයාට මොකද්ද කියන්න තියෙන්නේ? විශේෂයෙන් එයාට නම් කියන්න දේවල් නැහැ. එයාට නීති හමුවේ ගොඩාක් පැමිණිලි ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අන්න එයා සම්බන්ධයෙන් ගත්තොත් විශේෂයෙන්ම හිටපු මහමැතිවරයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව තිබුණු දූෂණ වංචා චෝදනාවලට අපි චෝදනා කරා. එයාගේ දරුවොත් එක්ක අපි ඇරියස් පිරිමහ ගන්න ගියේ නැහැ. එයාලා දැන් ඇරියස් පිරිමහ ගන්න එහෙම. දරුවොන්ට අනාගතයක් හිමි. අම්මා තාත්තා වැරද්දක් කරා නම් ඒක දරුවෝ පලි නෑනේ. එහෙනම් අපි ඔහුගේ වැරදි එලිදරව් කරා, පැමිණිලි කරා, එදත් අල්ලස් දූෂණයකට ගියා, වංචා විමර්ශන වලට ගියා, පැමිණිලි කරා. ඒවා ක්‍රියාත්මක වෙන එකේ කට්ටිය යට ගහගත්තා. දැන් ඒවා ක්‍රියාත්මක වෙනකොට එයා ක්‍රියාත්මක වෙනවා මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න. ඉතින් අපි දන්නවා මේ රටේ තිබුණු දේශපාලන සංස්කෘතිය ඉතා විනාශකාරී සංස්කෘතියක්. නරක සමාජයක් හදලා තිබුණේ. ගුරුවරු දනගස්සපු, විදුහල්පතිවරු දනගස්සපු, රාජ්‍ය සේවකයන් බෙල්ලෙන් අල්ලපු සංස්කෘතියක් තිබ්බා. අන්න එක වෙනස් කරනකොට, නීතිය ක්‍රියාත්මක වෙනකොට එයාට රිදුනට ඒක අපට රිදෙන්නේ නැහැ. අපි මේ රට ගොඩනගන්න ආපු කණ්ඩායමක්. එහෙනම් මේ රටේ සමස්ත දූ දරුවන්ගේ තරුණගේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් අපි කටයුතු කරනවා කියන එකයි කියන්න තියෙන්නේ. නීතිය බ්‍රේක් ගහලා නවත්තන්න බෑ. මග බැරියර් දාලා නවත්තන්න බෑ. එහෙනම් නීතිය අනිවාර්යයෙන්ම තදින්ම කාටත් සමාන ලෙස ක්‍රියාත්මක වෙනවා. එයා සාමාන්‍ය කෙනෙක්ද, එයා ඇමති කෙනෙක්ද, හිටපු ජනාධිපති කෙනෙක්ද අදාළ නැහැ. ඔබතුමාද පැමිණිල්ල කරේ කොතෙන්ටද? පැමිණිල්ලෙන් මොකක්ද කිව්වේ? විශේෂයෙන්ම අපි අද පැමිණිල්ල කරේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිල්ල කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිල්ල කරා. විශේෂ පැමිණිල්ල කරන්න හේතුව සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදු කරපු අපහාස, උපහාස සහ දරුවන්ට ඇති කරපු මානසික පීඩනයට සාධාරණයක් බලාපොරොත්තුෙන් පැමිණිල්ල කළා. දැනට මේක කරපු කට්ටිය ඔබතුමා පෞද්ගලිකව හඳුනාගෙන තියනවද කවුද මේ ප්ලාන්ට් එක කරේ කියන එක? ඔව්, සමාජ මාධ්‍ය තුල කරපු යම් ප්‍රමාණයක් අපි අඳුරගෙන තියෙනවා. ඒවා හොයාගෙන යනකොට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අපි පෙන්වා දුන්නා. හොයාගෙන යනකොට මතුවෙන්නේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සමහරු හිටපු ඇමතිවරු. ඔය වගේ ඒවා තමයි මතුවෙන්නේ. ඉතින් බලමු. ඒ කට්ටිය දේශපාලන උවමනාවට තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. ඒවා මම හිතනවා පරීක්ෂණ කරනකොට අපි දුන්නේ ටිකයිනේ. පරීක්ෂණ කරනකොට ඔක්කොම දිගෑරලා එළියට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට කියන්න තියෙන අලුත් කඩේදී හම්බ වෙමු කියලාද? අලුත් කඩේදී හමු වෙමු කියන එකට විතරක් නෙවෙයි අපිට නීතිය ක්‍රියාත්මක කරන්න වගේ අපි එයාගේ ඉල්ලීමක් කරනවා. මගේ දරුවා විතර මේ රටේ සමස්ත දරුවන්ගේ අනාගතය සුණු විසුණු කරන විදියට මාධ්‍ය භාවිතා කරන්න එපා.
එහෙම වුණාට පස්සේ තමයි නීති අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. එහෙනම් අපි මේ හැප්පෙන්නේ මේ රටේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්න. කුඩු බලමුළුත් එක්ක හැප්පෙන්නේ. මහා මොලකරුවන් එක්ක හැප්පෙන්නේ. පාතාලෙත් එක්ක හැප්පෙන්නේ. මේ සියල්ල කරන්නේ මේ රටේ දුවා දරුවන්ගේ අනාගතයක් ගොඩනගන්න. අන්න ඒ නිසා අපි පළවෙනි ඉල්ලීම තමයි මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න, ඒ නොදරුවන්ගේ අනාගතය විනාශ කරන්න, මානසික බිඳවට්ටන්න අදාළ ක්‍රියාමාර්ග ගන්න එපා, මාධ්‍ය භාවිතා කරන්න එපා කියන එක තමයි පළවෙනි ඉල්ලීම. ඊළඟට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන්න.